ආයිබෝවන් ටැරෝපියුට විත් නිරංජරා චැනල් එක වටා එකතු වෙන ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද ලග්න 4කට මැයි මාසෙ ගත වෙන්නේ කොහොමද කියලා තමයි මම අරගෙන ආවේ. ඉතින් ඒ ලග්න තමයි සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික. ඔන්න ඔය ලග්න වලින් එකද බලන්නකෝ ඔයා ඉපදුනේ. එහෙනම් ඉතින් මාත් එක්ක එකතු වෙමු. හරි එහෙනම් අපි මුලින්ම බලමු සිංහ ලග්නයෙන් උපන් ඔයාට මැයි මාසෙ ගත වෙන්නේ කොහොමද කියලා. ඔන්න සිංහ ලග්නයෙන් උපන් ඔයාට මේ ගෙවෙන්නේ වාසනාවන්තම මාසයක්. ඔයාට කැමති දේවල් ලබා ගන්න පුළුවන්. ඔයාගේ හීන හැබෑ කරගන්න පුළුවන් මාසයක් තමයි මේක. ඔයාගේ ජීවිතේට වටිනා අවස්ථායි. ඒ වගේම ඔයාට වැඩ කරන්නත් උනන්දුවක් ඇති වෙනවා ඔන්න මේ මාසේ. ඒ විතරක් නෙවෙයි. ඔයා ආස දේවල් කරන්නත් ඔන්න ඔයාට ලැබෙනවා මේ මාසේ. ඔන්න ඔයා තනිකඩ නම් ඔයා ආදරයක් බලාපොරොත්තුවෙන් හිටියනම් ඔන්න ඔයාට ඒ ආදරේ මුණ ගැහෙයි මේ මාසෙදී. තව මට පේනවා ඔයාට අලුන් මිතුරන් මුණ ගැහෙයි. ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනැගෙයි. ඒ විතරක් නෙවෙයි. හවුල් ව්‍යාපාර කරන්නේමත් පුළුවන් ඔයාට මේ මාසේ. ඉතින් ඔයාට මේ මැයි මාසේ ඉතාම ලස්සනට සාර්ථකව ගෙවන්න ලැබෙනවා. ඔයා බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ඉෂ්ට කරගන්න ලැබෙනවා. ඔන්න මිත්‍රත්වයට අධිපති දේවදූතයා ඇවිත් ඔයාට කියනවා. ඔයාට මේ මාසේ අලුතින් මිතුරන් මුණ ගැහෙනවා. අලුත් සම්බන්ධතා ඇති වෙනවා. අන්න ඒ නිසා ඔන්න එයාලත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න කියලා ඔන්න මේ ඒන්ජල් ඔයාට කියනවා. ඒ විතරක් නෙවෙයි. එයාලා එක්ක එකතු වෙලා ඔයාගේ ජීවිතේට වටිනාකමක් වෙන දෙයක් කරන්න. ඔයාට හමු වෙන හැම යාළුවෙක්ම එකපාර විශ්වාස කරලා ඔයාගේ ජීවිතේ හැමදේම එයාට කියන්න යන්න එපා. ඔයාගේ ඉදිරි ප්ලෑන්, ඔයාගේ රහස් එයාට කියන්න යන්න එපා. ඔයා පරිස්සමින් යාළුවෝ ආශ්‍රය කරන්න. ඔන්න ඉතින් එහෙම තමයි තවදුරටත් මේ ඒන්ජල් ඔයාට කියන්නේ. ඔන්න ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාට මේ මාසේ සතුටින් ගත කරන්න ලැබෙන්න කියලා. ඔයාගේ ප්‍රශ්න විසඳගෙන සතුටින් ඉන්න ලැබෙන්න කියලා. ඒ වගේම ඔයාට අසනීපයක් තියෙනවා නම් ඔන්න ඒක සුව වෙන්න කියලා මං ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඔයා ඉපදුනේ කන්‍යා ලග්නෙන්ද? එහෙනම් අපි දැන් බලමු කන්‍යා ලග්නයෙන් උපන් ඔයාට මැයි මාසේ ගත වෙන්නේ කොහොමද කියලා. ඔන්න මේ මැයි මාසේ ඔයාගේ ජීවිතේට අලුත් ඉරක් පෑව වගේ කියලා මම කිව්වොත් හරි. ඔයාගේ බලාපොරොත්තු ඔන්න මේ මාසේ ඉෂ්ට වෙනවා කියලා මට පේනවා. ඔයාට සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ලැබෙනවා. ඔන්න ඔයා දරුවෙක් බලාපොරොත්තුවෙන් හිටියනම් ඔයාට ඒ සුභාරංචිය අහන්න ලැබෙන්න පුළුවන්. ඔන්න ඔයාට මේ මාසේ ධනෙ ලැබෙනවා කියලාත් මට පේනවා. ඔයාගේ වැඩ සාර්ථක කරගන්න ඔයාට කොහෙන් හරි මුදල් ලැබෙනවා. ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වෙනවා. ඔන්න ඔයා මේ මාසේ මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් හිටියනම් ඔන්න ඒක පටන් ගන්න. ඒක සාර්ථක වෙනවා. ඔන්න ඇල්මට අධිපති දේවදූතයා ඇවිත් ඔයාට කියනවා. ඔයාට මේ මැයි මාසේ ඔයා කැමති දේවල් කරන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයා ආස දේවල් කරන්න. ඔයා කැමති විදියට අඳින්න. ඔයා කැමති කෑම රස බලන්න. අන්න ඒ වගේ ඔයා කැමති දේ කරන්න ඉතින්. ජීවිතය විඳින්න. ඔයා ගැන ටිකක් හිතන්න. ඔයා ඔයාට ආදරය කරන්න. ඔයා ගැන හිතන්න. එතකොට ඔයාට මේ මාසේ තවත් ලස්සන කරගන්න ලැබෙයි. ඔන්න ඉතින් මමත් ප්‍රාර්ථනා කරනවා ඔයාට මේ මැයි මාසේ ලස්සනට සුන්දරව ගෙවන්න පුළුවන් වෙන්න කියලා. ඔයාගේ ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියලා.
ඒ විතරක් නෙවෙයි. ඔයා මොකක් හරි අසනීපකින් හිටියනම් ඔන්න ඒක ඉක්මනින්ම සුව වෙන්න කියලා ඔන්න මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔන්න දැන් අපි බලමු තුලාවෙන් ඉපදුණු ඔයාට මේ මැයි මාසෙ ගත වෙන්නේ කොහොමද කියලා. ඔයා ඔයාගේ ජීවිතේට අවංක ආදරයක් බලාපොරොත්තු වුණාද? ඔන්න මේ මැයි මාසේ ඔයාට හදවතින්ම ආදරය කරන කෙනෙක් මුණ ගැහෙන්න ඉඩ තියෙනවා. ඒ මුණ ගැහෙන කෙනා ඔයාට අවංකවම ආදරය කරනවා කියලා මට පේනවා. එහෙම නැත්නම් ඔයා කෙනෙක්ට කැමතිද? ඔයා කාට හරි ප්‍රපෝස් කරන්න බලාගෙනද හිටියේ? ඔන්න ඔයාට මේ මාසේ එයාට ප්‍රපෝස් කරන්න පුළුවන්. එයා ඔයාට කැමති වෙයි, ආදරය කරයි. එහෙමත් නැත්නම් ඔයා මීට කලින් කාට හරි ප්‍රපෝස් කරාද? ඔන්න එහෙනම් මේ මාසේ එයා ඔයාට උත්තරයක් දෙයි, ආදරේ කියයි. ඔන්න මේ මාසේ ඔයා මොකක් හරි ප්‍රාර්ථනාවක් කරොත් ඔන්න ඒක ඉෂ්ට වෙනවා කියලා මට පේනවා. ඔන්න තව මට පේනවා ඔයාට මේ මාසේ රසට කෑම කන්න, ලස්සන ඇඳුම් අඳින්න ලැබෙයි. ඔයාට සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලැබෙයි. ඔයාට ඔයා ගැනම ආඩම්බරයක් දැනෙයි. ඔයා අද ඉන්න තැන ගැන ඔයා සතුටු වෙයි. ඔයාට මේ මාසේ පිළිපින් ඇදිලෙන මාසයක්. ඉතින් ඔයාට මේ මාසේ ලස්සනටම ගෙවන්න ලැබෙයි. අන්නේ නිසා ඒකින් උපරිම ප්‍රයෝජන ගන්න. ඔන්න ඔයාටත් මිත්‍රත්වයට අධිපති ඒන්ජල් මැවිත් කියනවා. ඔයා සතුට තනියම සමරනවා කියලා පේනවා. එහෙම එපා. ඔයාගේ ආදරණීයන් එක්ක, ඔයාගේ යාළුවෝ එක්ක ඒ සතුට බෙදා ගන්න. එයාලා එක්කත් එන්ජොයි කරන්න. ඔන්න මේ ඒන්ජල් ඔයාට එහෙම තමයි කියන්නේ. හරි, එහෙනම් ඔන්න මාත් ප්‍රාර්ථනා කරනවා ඔයාට මේ මැයි මාසේ සතුටින්ම ගෙවන්න ලැබෙන්න කියලා. ඔයාගේ ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි, ඔයා මොකක් හරි අසනීපයකින් නම් හිටියේ ඔන්න ඒක ඉක්මනින්ම සුව වෙන්න කියලා ඔන්න මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයා ඉපදුනේ උස්තික ලග්නෙන්ද? ඔන්න දැන් කියන්නේ ඔයා ගැන. ඔයාට මැයි මාසේ ගත වෙන්නේ කොහොමද කියලා තමයි ඔන්න දැන් මම ඔයා කියන්නේ. එහෙනම් අපි යමුකෝ. උස්තික ලග්නේ ඔයාට මැයි මාසේ ගත වෙන විදිය බලන්න. ඔන්න ඔයාට මේ මාසේ ඉතාම ලස්සනට ගත කරන්න ලැබෙනවා. ජීවිතේ සාර්ථක කරගන්න ලැබෙනවා. හොඳ අවස්ථා ඔයාට ලැබෙයි. ඒව ජීවිතේට වැදගත් වෙන අවස්ථා වෙයි. ඔයා ආදරයක් බලාපොරොත්තුවෙන් හිටියනම් ඔන්න ඔයාට හොඳ අවංක ආදරයක් ලැබෙයි. හැබැයි මේක ඉක්මනින්ම සිදු වෙන්නේ නැහැ. ටික ටික තමයි ආදරේ ලැබෙන්නේ. ඔන්න ඔයා දැනටමත් ආදරය කරන කෙනෙක් නම් ඔන්න ඔයාලට මේ මාසේ සතුටින් ඉන්න ලැබෙයි. ඔයාගේ ආදරේ තව තවත් ශක්තිමත් වෙයි. ඔන්න ඔයාට මේ මැයි මාසේ ධනය ලැබෙනවා, ගෞරවය ලැබෙනවා. ඔයා නැති තැන ඔයා ගැන හොඳ කතා වෙනවා. ඔයාට යම්කිසි මුදලක් ලැබෙන්න තිබුණා නම් අන්න ඒක ලැබෙයි. ඔයාට පරම්පරාගත දේපලක් හරි එහෙම දෙයක් ලැබෙන්න තිබුණා නම් අන්න ඒකත් ලැබෙනවා. ඔන්න ඉතින් ඔයාට පුළුවන් මේ මාසේ ලොතරියක් රයියක් එහෙම ගන්න. ඔයාට පොඩි මුදලක් හරි ලැබෙන්න ඉඩ තියෙනවා. ඔයා ලොතරැයියක් ගන්නකොට අඟහරුවාද දවසක වගේ ගන්නව නම් ඒක ඉතා හොඳයි. ඔන්න දැන් ඔන්න මම කියන්නේ නැහැ ඔයාලා හැමෝටම ලොතරැයි හැදෙනවා කියලා. ඔයාගේ කේන්දරේ වාසනාවක් තිබුණොත් ඔයාට ලොතරැයියක් හැදෙයි. හැබැයි ඔයා ගන්නකොට ලොතරැයි ගොඩක් ගන්න එපා, එකක් ගන්න. ඇදෙනව නම් ඒක ඇදෙයි. ලොතරැයි ගොඩක් අරගෙන ඒ ලොතරැයි ඇදුන් නැති වුණොත්
ඔයා ඒ ගත්තු සල්ලි අපරාධනේ නේද? හැබැයි ලොතරැයියක් ඇදුනේ නැතත් ඔයාට ඔයාගේ වැඩ කරගන්න ධනය ලැබෙනවා කියලා මට පේනවා. අන්න ඒ නිසා දුක් වෙන්න එපා. ඔයාට මේ මාසේ සතුටින් ගත කරන්න පුළුවන්. ඔයාගේ හීන හැබෑ කරගන්න පුළුවන්. අන්න ඒ නිසා ඔන්න සතුටින් ඉන්න. ඔන්න සේවයට අධිපති දේවදූතය ඇවිත් ඔයාට කියනවා. ඔයාට ලැබෙන ධනයෙන් අනිත් අයට උදව් කරන්න. පිනට දහමට මුදල් යොදවන්න. මේ සමාජෙට වැඩක් ඇති දෙයක් කරන්න. ඔන්න ඕක තමයි ඉතින් මේ එන්ජල් ඇවිත් ඔයාට කියන්නේ. ඔන්න මමත් ප්‍රාර්ථනා කරනවා මේ මාසේ ඔයාට සතුටින් ගෙවන්න ලැබෙන්න කියලා. ඔයාගේ හැම ප්‍රශ්නයක්ම මේ මාසෙ තුල විසඳෙන්න කියලා. ඔන්න මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයා අසනීපකින් හිටියනම් ඔන්න ඒ අසනීප ඉක්මනින්ම සුව වෙන්න කියලා ඔන්න මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් මම අදාළගෙන ආවා ලග්න 4කට මැයි මාසේ ගත වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ රීඩින් එක ගේන්න ටිකක් පරක් වුණාට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඒ විතරක් නෙවෙයි දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලාත් ආදරෙන් ආරාධනා කරනවා. හරි එහෙනම් අදට එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි, දේව පිහිටයි.